මං ගොඩාක් පරිණත වෙලා නැහැ ආර්යයන් වහන්සේගේ දේශනාව. නමුත් මට හොඳටම තේරෙනවා ආර්යයන් වහන්සේ කියනකොට මට හොඳටම පැහැදිලි. එහෙම. කොහොම දැන් සතුටුයි. බලය දිය වීගෙන නැත්නම් මෙතන තත්ත්වයේ මේ සිස්ටම් එක වැඩ කරන හැටි ඇත්තට වැටහෙන්නව නේද? මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැති දෙකීමක් මම ලැබපු එකක් මං කියන්නම් ආර්යයන් වහන්සේ. අගෝස්තු මාසයේ ධර්මදේශන ඇහුවට පස්සේ ලොකු විපරිණාමයක් වුණා ඇත්තටම. ඒක පස්සේ මම ජනවාරි මාසෙදී මම සිල් ගන්න ගිය වෙලාවේ භාවනා කරන්න ලැබුණා උදේ වරුව. ඒ මේ විනාඩි 5ක් 10ක් ඇතුළත ආර්යයන් වහන්සේ මම මේ අර ඉත්ත කම්පණයේ අත්විඳ ඇත්තටම ප්‍රායෝගිකව දවස් දෙකකට පස්සේ ආර්යයන් වහන්සේ ඒ ඉත්ත කම්පණය ගැන මට දුක දේශනාවක් දාලා තිබුණා මේ ඒ කියන්නේ මම YouTube එකෙන් හොයනකොට මට හම්බුණා. මොකක්ද ඊයේ මේ ඉත්ත කම්පන එක? ඉත්ත කම්පනිය කියන්නේ අර දැන් භාවනාවේ ඉන්නකොට එකපාරටම ආලෝකය වගේ දිස්සුණා. ආලෝකයක් කියන්නේ ඒක නිකන් අමුතුම ආලෝකයක්. ඉතලා පිටිපස්සෙන් එකපාරටම පැනලා වගේ චරක් ගාලා ශබ්දයක් එක්ක මේ පිටිපස්සෙන් ඇවිල්ලා මේ මෙහෙම මාව දෝලණය වෙන්න ගත්තා දෙපැත්තට මෙහෙම වැනෙන්න ගත්තා. මම බලනවා මම මේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙම මාව දෙපැත්තට වැනෙනවා මෙහෙම. ඊට පස්සේ මම මේ ටිකක් වෙලා යනකොට මේ ඒක එහෙමම නැති වෙලා ගියා. මට දැන් තේරෙනවා ආරයන් වහන්සේට ඊයේ මේ පාන්දර ඔය සූම් එකේදී කියලා දුන්නා. ඉත්ත කම්පන නෙමෙයි චිත්ත කම්පන. ඔය චිත්ත කම්පන. ඉත්ත කම්පන නෙමෙයි. චිත්ත කම්පන. ඔය චිත්ත කම්පන ඒ කියන්නේ ඕව කිසිම දියුණුවක් නෙමෙයි ඕක. ඕක නිකන් විඥාන මායාවක්. ඕවර රවටින්න එපා. ඔය රාග දේශම දෙනක නෙමෙයිනේ. රාග දේශම කෙලස් කියන සංසිය දෙනවා කියන්නේ ඔහොම එකක් නෙමෙයිනේ. ඉතින් තමන් මොන හරි තමන්ගේ හිතේ ඉරිසියාවක්, වෛරයක්, ක්‍රෝධයක්, තණ්හාවක්, ආසාවක් මොනම හෝ ආකාරයකට එන ගින්නක් නේ අපි කතා කරන්නේ. ඉතින් ගිනි ගන්නවා නම් ඔය මොන කම්පනවලත් වැඩකුත් නැහනේ. නෑ ඔව්. ඒක මම මුලදී අත්දැකපු දෙයක් ඒක. දැන් ඇත්තටම මේ ගින්න දිය වීගෙන යන ස්වභාවය ආරෙනවා. ඕ ඒකනේ ඒක මෙහෙමයි. තව ටිකක් හොඳින් ධර්ම ශ්‍රවණය කරන්න. ඔය වගේ දේවල් නම් හැබැයි රැවටෙන්න එපා. ඒ කියන්නේ තමන්ගේ කෙලෙස් කියන සංසිඳන මග යන්න වෙන වෙන ඒවාට අහු වෙන්න එපා. ඒක නම් කියන්න ඕනේ. ඒ චාර සිත හැදෙන හැටි ඒකටනේ. ඔව්. ඔව්. එතන අර ගින්නනේ අපේ සිතවිලි වල ගින්නනේ. නේද? මේ ලෝකේ ඇත්ත කරේ. නමුත් මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකින්න බෑ. නේද? රාග දේශම කෙලින්නනේ සංසිඳෙන්නේ. ඒ වගේ යන්න ඕනේ.